අයිවන් සුබදෑසනක් අදත් බික්‍ෆෝකස් සංවාදය සමගින් ඔබ සුගුරුදු වේලාවට එක් වෙන්නේ. මැයි මාසේ 22 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම මේ වසරේදී සිදු නොකරන බවට සිදු කරන ලද ප්‍රකාශය සමාජයේ කතාබහක් නිර්මාණය කළා. බොහෝ විට අනපේක්ෂිත ප්‍රකාශයක් බවට පත් වනා මේ ප්‍රකාශය මොකද මේ අවස්ථාවන විට රටේ පවතින අවශ්‍යතාවයට මේ තීරණය සමපාත වෙනවාද කියන විශාල ප්‍රශ්නාර්ථයේ අවස්ථාවම මතුවනා මෙවැනි තීරණයක් ගන්නට මුල්වෙච්ච හේතුකාරණා පිළිබඳව එතරම් පැහැදිලි චිත්‍රයක් අපට ලැබුණෙත් නෑ. එනිසා ඉතාම අනපේක්ෂි සහ අවිනිශ්චිත වාතාවරණයක තමයි අපි මේ කතා කරන අවස්ථාවන විටත් කුතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වන කාරණාව තියෙන්නේ. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් එතැන් සිට කතා කරන්නට පටන්ගත්ත මේ තීරණයේ ප්‍රතිවිපාක ඉතාම දරුණු ලෙස අනාගතයට දැනෙන්න්නට පුළුවන් කියන කාරණාව පෙන්වල දෙන්න පටන්ගත්ත. එතන හට අධිකරණ ක්‍රියාමාර්ගවලට යමුණා. ඒ වගේම මේ වන විට විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයට මේ විදියට දේශීය සිසුන් අමතක කරලා ගමනක් යන්න පුළුවන්ද ඒ හරහා තියෙන අභියෝග මොනාද කියල සාකච්ඡාව නිර්මාණය වෙලා තියෙනවා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ පසුබිම පිළිබඳව සහ අපි ඒ සඳහා කැඳවාගත්තේ මේ සම්බන්ධෙන් කතා කරන්නට සුදුසුකම තියෙන දෙදෙනෙක්. ඒ වගේම විශේෂම හඳුන්නා දෙදදිම ඔබට කියන්න අපි මුලින්ම අඳුනාගමු අද ලේකහ ගන්ත්‍ර කතරු වෛද්‍ය ශාන්තය හෙට්ටිය ආරච්චි වෛද්‍යතුමන්ට අපි ඇරයුම් කලා අයිවන් කියලබතුමා පිළිගන්න. ඒ වගේම වෛද්‍ය පීඨයට ඇතුළත්වීම අපේක්ෂාවෙන් සිටි ශිෂ්‍යයකුගේ පියෙක් විදියට නීතිඥ ඉන්දික ඉබුල් පිටිය මහත්මයට අපි ඇරයුම් කළ ඔබතුමාවත් අපි අයිවන් කියලා පිළිගන්න. මොකද සංවිධානාත්මකව දැන් දෙමවපියන් විදිහට පිරිස එක්රැස් වෙලා මේ සම්බන්ධයෙන් සංවාධයක් නිර්මාණය කරලා විධ පාර්ශවත් එක්ක ඉතාම් වැදගත්ව මේ සාකච්ඡාව ඉල්ලීම සිදුකරමින් සිටිනවා මේ පිරිස. අපි මාධ්‍යයට මේ සාකච්ඡාව ගේන්නේ ඒ හරහා සමාජය දැනුවත් කරන්නට ඉතාම දත්ත කරුණු මත පදරං වෙලා ඉතාම වැදගත් විදිට මේ සංවාදය ඉදිරියට කරගෙන යන්න වෛදිතුමට මුලින්ම යොමු වෙනවා. අපි ඉතිහාසයෙන්ම පටන්ගම් විශේෂම ලංකාවේ අවස්ථා ගණනාවක මේ පෞද්ගලික අධ්‍යාපනය සයිටාපු විරෝධතා බොහෝ ගැලරයේ මාතෘකා බවට පත් වනා සමහර වෙලාවට ඒවා කොයි තරම් සාධාරණද කියන එකටත් එහා ගිහිල්ල බොහම ජනප්‍රිය මාතෘකා බවට පත් වනා මේ පෞද්ගලික අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනය හතුරෙක් විදියට පෙනෙන්න්නට ගත්ත පෙන්නන්නට උත්සාහ කරපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඇයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය ඒ විදියට පෞද්ගලික අධ්‍යාපනය කියන නාමේ හතුරෙක් නොවන තැනක් කියල ඔබ කතා කරන්න අපි ඉතිහාසි නම්ම කතා කර. ඕකලද ඔබ කියාකාරයටම මොකද දැන් නිදහස් අධ්‍යාපනය කියන කාරණය නිදහස් සෞඛ සේවාව කියන කාරණය වගේම අපේ රටේ පැළපදයම් වෙච්ච මිනිසුන්ගේ හිතේ තියෙන කාරණයක්. ඉතින් ඒකම තැන් මේ අධ්‍යාපන ක්‍රමේදී පෞද්ගලික අධ්‍යාපනය කියන කාරණයත් වගේම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන කාරණයේදී ඊට එහා ගිය මිනිස්සු වෙන ඉලක්කකින් බලන තැන අපේ රටේ තියෙනවා. දැන් එතකොට දැන් මේ අපේ රටේ ඉතිහාසය තුළ මේ පෞද්ගලික අධ්‍යාපනය තුළ පෞද්ගලික උසස් අධ්‍යාපනය තුළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමේ උත්සාහ දෙකක් තිබුණා. හැබැයි ඒ උත්සාහ දෙකම මේ රට්ටට නොගැලපෙන ආකාරය උත්සාහ දෙකක්. මුල් උත්සාහය තමයි 1981 සැප්තැම්බර් මාසයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ තැන. දෙවැනි තැන තමයි 2011දී මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ උත්සාහය. මෙතනද මේ ඉතිහාසයත් එක අප ඉන්නවා. ඇත්තටම 1981 උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේ තැනදී අපි වෛද්‍ය ශිෂ්‍යයෝ ඇත්තරම මේ කාරණය පටන්ගත්තේ 1981 සැප්තැම්බර් මාසයේ 25 පිහිටුවටව 79දී පමණින්දල. එතැන් සිට මොකද අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාවත් නියෝජිතයෝ එතකොට වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමෙන් නියෝජිතයෝ ඇත්තම අපි ඒ කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ දැනුවත් කිරීම පටන් ගත්තේ මෙතනදි තියෙන නොගැලපීම කියන කාරණය.
ඇත මෙතනද අවශ්‍ය වනේ ඇත්තටම සීමිත පිරිස්සකට අවස්ථාව සැලසීමේ ක්‍රමවේදයක් තමයි එතන දිතිබුණේ. දැන් හැබැයි අද තත්ත්වය වෙනස් වෙනවා. දැන් එදා ඒ වෙනකොට ලොකු තරගයක් තිබුණේ නැහැ. මේ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සමත් වෙන පිරිසත් අඩුයි. දැන් අද ඊට වැඩ තරගයක් තියෙනවා. හැබැයි එතන දිත් නමේ කතාවදී අපි කිව්වෝත් එතනදී යම් පිරිසකට අවශ්‍ය වුණා ඔවුන් දන්නා හඳුන්න පිරිසක් මේ යම් මාර්ගයකින් වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමට. ඉති එතනදි තමයි එතකොට ඇත්තම රටේ අපි දන්න ජයාර්ජාවර්ධන කියන නම එන්නකොටම අපි කියනවානි අර ගැහැනියෙක් පිරිමියෙක් කරන්නටත් බැරි පිරිමියෙකු ගැහැනිට කරන්නට බැරි එක විතරයි බැරි විතරයි බැරි අනි තොක්කම් පුළුවන් කියන කතාවත් එක්ක. ඉති ඔහුගේ ප්‍රතිචාර අපි ඉල්ලීම් කරාට වෛද ශිෂ සංගමය හැටියට ඒ ඉල්ලීම් එකකටවත් කන්දීමක් කරෙන්නේ අපට මාධ්‍ය තිබුණෙත් නෑ මොකද සීමිත මාධ්‍යයක් තිබුණේ ලේකවුස එකත් ගුවන් විදුලියත් ඇරෙන්න්නට පෞද්ගලික මාධ්‍ය තිබුණේ නැහැ. පුවත්පත් විකල්ප පුවත්පත් පමණයි එතකොටත් ඒ අවදී තිබුණේ. හැබැයි මේ තැන් සිට මම නම් වශයෙන් කිව්වොත් වෛද්‍ය නිහාල් අබේසිංහ දැන් ජාතික ජන බලවෙන් ලේකම්වරයා හැටියට ඉන්න. ඒවගේම මහාචාර්ය අතුල සුමතිපාල ඔය වැනි අපි කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ දැනුවත් කිරීම එතනදී පටන් ගත්තේ. ඒ අනුව ගිහිල්ලා තමයි 89 දී ඒ රාගම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පරිපාලන ගොඩනැගිල්ලට ගිනි තිබීමේ සිද්ධිය ඉතාම ආන්දෝලනාත්මකයි. දැන් හැබැයි එක ජනසතු කරනවා කියන කාරණාව ඊට පස්සේ කැල්නී යුනිවර්සිටියකට කැල්නී විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලා පිටයක් බවට පත් කරා. දැන් සයිටම් එක ඊට පස්සේ 2011 තියෙන්නේ. ඉතින් ඒකත් 2012 ඉඳන් 2017 දක්වා මේ ප්‍රශ්නේ දිග්ගැසුණා. හැබැයි මෙතනදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය කියන තැනදී මේක යම් නියාමනයක් ඇතුව එන්නේ. රාජ්‍ය නියාමනයක් තියෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ අටතේ දැන් 2011 තමයි මේක පටන් ගන්නෙ. 2009 දී පටන් ගන්නෙ. 2009 සිට පටන් ගන්න එකක් මේක නිවැරදි ක්‍රමවේදයකට නිවැරදි ප්‍රමිතියකට ශිෂ්‍යයින් බඳවා ගැනීමක් සිදු වෙනවා. ඉතින් රාජ්‍ය නියාමනයක් තිබෙනවා. ඒ වගේම ඒ ගන්නා සිසුන්ගේ ප්‍රමිතිය ගැන විශේෂ සෙට්ස්කෝ ලකුණු කියන කාරණයේදී ඉහළම ලකුණු එතැන්ට ඇතුළත් වෙනවා. ඒවා එච්චරත් විතරක් නෙවෙයි. එතන තියෙන තවර ඇප්ටිටියුඩ් ටෙස්ට් තවත් ඔවුන්ගේ දැනුම සොයා ගැනීමට කායික ක්‍රියාකාරීත්වයන් ගැනීමට මානසික ස්වභාවයන් කොහොමද එයා මානසික මොන ආකාරය පුද්ගලයේද කියන කාරණය මේ ඔක්කොමත් එක්ක ගිහිල්ලා තමයි අවසානයේදී මේ තේරීම සිදුවෙන්නේ. ඉතින් එතකොට අපට දැනෙනවා මෙහෙම එකක්. මම කියවන්නේ කලින්දු දැන් සමාජය වෙනස් වෙලා අපි දැන් 1981 ඉඳන් මේ දවස්වා දශක 4මාරක් පහු වෙලා දැන්. ඉතින් එතකොට අර ඒ කාලේ වගේ දැන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්නේ අර හොඳ ඉහළම පැලැන්තියේ වැඩි සල්ලි තියෙන මිනිස්සු විතරක් නෙවෙයි. දැන් සාමාන්‍ය මිනිස්සු පවා සාමාන්‍ය ජනතාව පවා ණයක් කරගෙන බැංකු ණයක් අරගෙන ඉඩමක් කුණස් කරලා බැරි තැන මේ ආකාරයට තමන්ගේ දරුවන් විදේශගත කරනවා. ඉතින් අපි එතනදී තමයි මේ බලන්නට ඕනේ ඒ තත්ත්වයට මුහුණු දෙන්නට යම් නියාමනයක් නියවැරදි නියාමනයක් ඇති තැනක මේ දේ සිදුවේ යුතුයි මේ වෙනකොට කියනක. ඉතින් එතන හොඳම තැන තමයි දැන් මේ ගැලපීමත් එක්ක ඇවිල්ලා තියෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන තැන. වෛද්‍යතුමා මේ ඉඩ ඇහිරීම පිටුපස්ස තියෙන හේතුව ඔබ කරුණු දන්න කෙනෙක් විදියට යම්කිසි විශ්ලේෂණයක ලක් කරන්න උත්සාහ ගනිද්දී ඔබට මොනවද හිතෙන්නේ? ඇයි මේක අනපේක්ෂිතවාවේ කිසිවෙක් එකපාරට හිතුවේ නෑ කිසිම මහජන ඉල්ලීමක් තිබුණෙත් නෑ විශාල වශයෙන් කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගන්න එපා කියලා. ඇයි මේ තීරණ එකපාරට එන්නේ නැත්තේ? ඔව් කලින්ද ඇත්තටම දැන් අපි දැක්කනේ පහුගිය කාලේ මේ ශිෂ්‍යයින් උද්ඝෝෂණ කරා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයෙන්. හැබැයි එතනදීත්
අර සයිටම් උද්ඝෝෂණයට ඒ ඉදිරිපත් වූ ආකාරයටම කොතලාවල භාරක්ෂ විශ්වවිද්‍යාල පැත්තට යොමුුණේ නැහැ. ඒ තීව්‍රතාවයම තිබුණේ නෑ. මේ ප්‍රශ්නේ මෑතකදී එනකොට ඔය ප්‍රකාශයත් එක්ක පාර්ලිමේන්තුව සිදු වෙනකොට එතකොට එබෙනු වාතාවරණයක් තිබුණෙත් නෑ. අනිතික වෛද්‍යතුමනි මැයි 21 මේ සම්බන්ධයෙන් වන දැන්වීම පළ වෙනවා ප්‍රවෘත්ති පත්‍රවල මේ සඳහා දුබ්බත් කැදවනවා කියලා. එහෙම තියෙද්දි පැය කිහිපයකට පසු තමයි 22 වෙනිදා ගිහිල්ලා නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ අපි බඳව ගන්න නැහැ කියලා. ඒකට ඊටාම අපහසුයි තේරුම් ගන්න මේක දීර්ඝකාලීනව ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද කියන ප්‍රශ්නෙත් එනවා. අපට දැනෙන කාරණය තමයි අපි මේ සමාජයේ සිදුවෙන දේවල්ත් එක්ක සංවේදීව ඉන්න නිසා ඇත්තටම දැන් පාර්ලිමේන්තුවට පත්වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ඉන්නවනේ වෛද්‍යවරුත් 20ක් ඉන්නවා කියලා කියනවා. ඔව් අන්න එතන දැන් ඔවුන් දරන අදහසේ බලපෑමක් හැටියට තමයි අපට පේන්නේ. නිරීක්ෂණය වෙන්නේ. ඔව් හැබැයි එතනදී ඒක සාධාරණ අදහසක් කියන එක මේ සටනේ දිගටම හිටු අපටවත් දැනෙන්නේ නැහැ. එතකොට කොහොමද? දැන් ඇත්තටම දැන් වෙන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් අප දැන් මහාචාර්ය අතුල් සොම්තිපාල වෛද්‍ය නිහාල් අබේසිංහ වැනි පුද්ගලයෝ මේ තැනක අර දශක ගානකට කලින් ඉඳලා දැන් මෙහෙම වෙන්නේ මොකද කියලා. ඉතින් ඒ මෙහෙම වෙලා තියෙන්නේ අපි සාධාරණව ඒ කාලයට අනුරූපව මේ ප්‍රශ්නේ දිහා බලන නිසා. හොඳයි මම යොමු වෙනවා නීතිඥ ඉන්දක ඉඹුල්පිටිය මහත්මයාට. දැන් මෙතන මේ කාරණාව නවත්වන්නට කටයුතු කිරීමේදී දේශීය සිසුන්ට තියෙන අවස්ථාවක් ඇහිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒ ශිෂ්‍යයන්ට සිද්ධ වෙනවා සමහර විට විදේශගතව තමන්ගේ අධ්‍යාපන ඉලක්කය හඹා යන්නට විදේශගත වෙන්න. දැන් මෙතන අවස්ථාව අහිමිවීම සම්බන්ධයෙන් අපි කතා කරද්දී සිසුන්ගේ පැත්තෙන් අසාධාරණයක් වගේම ඔවුන්ට තියෙන අයිතිවාසිකමක් අහිමිවීමක් නෙමේද. මොකද මීට කලින් අවස්ථාව ලැබිලා තිබුණු පිරිසක් හිටියා. ඔවුන් වෛද්‍යවරුන් වීම සඳහා ඉදිරිපත් වුණා. දැන් මේ අයට එකපාරට මේ අවුරුද්දේදී අපි දෙන්නේ නැහැ කියන ඒ ඉච්ඡාබංගත්වය බලාපොරොත්තු කඩවීම සියල්ල සිදු වෙනවා. නෛතිකව ගත්තම එහෙම පුළුවන්ද කරන්න. ඇත්තටම අපේ රටේ නිදහස් අධ්‍යාපනය පටන් ගත්ත 1940 ගණන් වල ඒ කාල නිදහස් අධ්‍යාපනය කියලා අපේ අය මූලිකවම හිතාගත්තේ රජය විසින් ගෙවන ලද රජය විසින් උපකරණ ගුරුවරු ලබා දීම. නමුත් නිදහස් අධ්‍යාපනය තව කොටසක් තියෙනවා. අධ්‍යාපනයේ නිදහස කියන එක. අධ්‍යාපනයේ නිදහස පැත්ත කවුරුත් කතා කළේ නැහැ. එතකොට දැන් වෛද්‍ය අධ්‍යාපනයටත් නිදහසක් ලබා දෙන්න ඕනේ කොහොමද? ඊට අමතරව ඊළඟ ප්‍රශ්න තමයි මේ කොතලාවල වෛද්‍ය පීඨය ගත්තොත් එහෙම 2019 දී සිසුන් 216ක් අවුට් කරලා තිනවා. තව වෛද්‍යවරු හැටියට. ඒක 2020 දී 147ක් කරලා තිනවා. 2021 දී 270ක්. 2022 දී 394ක්. 2023 දී 101ක්. ඊට අමතරව 2029 දී 165ක් වෛද්‍යවරු හැටියට අවසානයේදී 2029 ගත්තොත් එහෙම 2023 පස්සේ අපි ඒක දත්තටික ගන්නතු අපි ගමු ඊළඟට අනාගතයේදී 2029 දී වෛද්‍යවරු 165ක්. එතකොට 2030 දී වෛද්‍යවරු 138ක් බිහි කරන්න බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාල. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලට අවශ්‍ය තරම් හැකියාව තියෙනවා වෛද්‍යවරු 150ක් 200ක් බිහි කරන්න. එතකොට එහෙම බිහි කිරීමේ හැකියාව තියෙන විශ්වවිද්‍යාලයක් ඇයි මේ එකපාරට නොගෙන ඉන්නේ? ඒක ඇත්තරම දේශිෂන්ක දැඩි අසාධාරණයක්. මොකද දේශීය සිසුන්ට අසාධාරණය ගැන ඉගොලොන්ට 150 දෙනෙක් කියන්නේ අනික මේකට යන්න ළමයි හැම ළමයාම ගත්තොත් එහෙම හැම ළමයාම ඒ කියන්නේ බොහෝ ළමයි සෙට් කෝර් එක 1.6ට වැඩි අය. 1.6 කියන්නේ ලංකාවේ අඩුම සෙට් කෝර් එක ගන්නේ නුවරඑළියෙන් තමයි වෛද්‍ය විද්‍යාලයට යන්නේ මුගක් වෙලාවට. ඒක 1.5 ගානක්. එතකොට ප්‍රධාන විශ්වවිද්‍යාල පද්ධතියේ පීඩනයක් තවත් අඩු වෙනවා. මොකද 1.6ට වැඩි ළමයි යනවා කියන්නේ ඒ ළමයි ටික ආපහු ප්‍රධාන විශ්වවිද්‍යාලයට තරංකාරීත්වයක් එන්නේ නැහැ. තවත් විශ්වවිද්‍යාලයට ළමයිට විශාල පිරිසක් ඇතුළු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ ළමයි මේ තමන් ගෙවලා යන හින්දා මේ විශ්වවිද්‍යාලයට. එවෙන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. වෛද්‍යතුමා දැන් අනිත් පැත්තෙන් කියපු හේතුවක් තමයි පසු කාලේ ඉඳන් 22 වෙනිදා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමතුමා හේතුවක් කියන්නේ නැතුව තමයි නිවේදනය කළේ. පසුව ඒ සඳහා රාජ්‍ය පාර්ශවයෙන් හේතුවක් විදිහට කිව්වා මේ අයට ඉන්ටර්න්ෂිප් එක දෙද්දී ඉඩ පහසුව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා. ඒක පැත්තේ අපි කතා කරන වෛද්‍යවරු හිඟයක් ගැන, වෛද්‍යවරු රට හැර යාම ගැන, මේ වෘත්තිකයන්ගේ තියෙන අඩුපාඩුව ගැන. අනිත් පැත්තෙන් ආණ්ඩුව ඇවිල්ලා කියනවා අපි හදන වෛද්‍යවරුන්ට ඉන්ටර්න්ෂිප් එකක් දෙන්න අපිට ඉඩක් නැහැ කියලා. දැන් මේක පිටතින් නම් තේරුම් ගන්නට අපහසුයි.
අනිත් කාරණාවද මේ අයි රට ගියා කියමකෝ අපි මේ කොතලාවල වෛද්‍ය පීටයට බාරගන්න නැති සිසුන්ටික ඔවුන් ලංකාවට ඇවිල්ලා දේශය වෛද්‍යවරුන් විදියට කටයුතු කරන්න කලිනුත් අපේ අයට නැවත ඉන්ටර්ජිප් එක දෙන්න බැඳිලා ඉන්න. එතකොට තර්කානුකූලද මේ කියන හේතුව. කලින්ද මෙහෙම දෙයක් තියෙනවා. ඇතන දැ මේ ඔය සිද්ධිය සම්බන්ධව රජය පැත්තෙන් විවිධ පුද්ගලින් කරපු ප්‍රකාශ ඇත්තටම හරි උත්තරේ දීමේ වුවමනාවකින්ද නැත්නම් ඇඟපීරා ගැනීම වුවමනාවකින්ද කියන කාරණය අපටත් තිබෙනවා. මොකද මෙහෙමයි දැන් ඇතම දැන් ඔය නියෝජමාත්‍යවරයාට ඔය ප්‍රකාශය පාර්ලිමේන්තුව කරන්නට වෙන්නෙත් බොහොම සුළු කාලයක ආපු පීඩනයක් ඉඳ වෙන්නට පුළුවන්. එනිසා එතනද ඒ ප්‍රකාශය කිරීම හදිස්සිවීම තුළ මේ ප්‍රශ්නය ගොඩ නැගුණා වෙන්නත් පුළුවන්. අර කීප දෙනෙක්ගේ බලපෑමට පෙළඹීමට මේක කරන්නට වෙන්න ඇති ඒ අවස්ථාව විදිර හැබ එයින් පස්සේ අදාලාංශය ඇත්තටම දැඟ අපි කිවොත් සෞඛ්‍ය අමාත්‍යවරය හැට මාධ්‍ය ප්‍රකාශකර හැටියට ඉන්න අමාත්‍යවරයාගෙන් වෛද්‍ය නලින්ද ජයතිස් මොකද වෛද්‍ය අලින්ද ජයතිස්ස වෛද්‍ය ශේත්‍රය ගැන යම් කාරයක් දන්නවන්නේ අනිතයට වඩා. ඉති එතකොටත් ඔහුටත් කියවුණ අර සීමවාසික පුහුණුවක් ගැන ඉතින් හබයි අපට නං ඒක දැනෙන්නේ නෑ මොකද දැන් කලින්දු දැන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍යපීටයට ගන්නා සිසුම් මේ 150 දෙනා කියමුක අපි 150 කිට්ටුවටන ගත්ත පහුි අවුරුදු දෙකේදී 2023 2024දී දැන් ඒ පිරිස්සට වඩා ඔය මේවාට ඇතුළත් වෙන්න බැරුව වෙනත් රටවල්ලට ගිහිල්ල වෙන විශ්වවිද්‍යාලවලට රටේ නැති විශ්වවිද්‍යාල ඇතටම සමරේවා ඇත්තටම ප්‍රමිතිය ගැන අපටත් ප්‍රශ්න තියෙන. එහෙමත් අය ගොඩක් කෙනවා ඒ අයටත් ඊට පස්සේ මෙහෙ තිබෙනර අදාළ මේ පරීක්ෂණවලින් පස්සේ පත්වෙන් දෙන්නවන්නේ. ඉති ඒ අයත් මේකට එන්නවා. ඉතින් එතකොට මේ 150 ගැන අයි අපි එතන්ට කල්පනා කරන්නේ. ඒක මංහිතනි වැරදි උත්තරයක්. අපට දැනෙන හැටියට. තර්කානුකුල නැහැ තර්කානුකුල නෑ. අනිත් පැත්තෙන් මන් නැවතත් ඔබතුමාටයම ඇති දැන් විදේශීය සිසුන්ට අවස්ථාව ලැබෙනවා මොකද දේශී සිසුන්ට තමයි නවත්වන්නේ තැන අපි ගත්තොත් 10 දෙනෙක්ට 12 දෙනෙක්ට අවස්ථාව ලැබුණ කියලා හරි කියමුකෝ විදේශය සිසුන්ට අධ්‍යාපනය ලබන්න තොට විදේශීය සිසුන්ට අධ්‍යාපනය ලබට ඔවුන්ටත් අන්තිමට සීමාවාසික පුහුණුවක් සඳහා අපි අවස්ථාව ලබා දෙන්න සිද්ධ වෙනවා. තොට විදේශය සිසුන්ට අපේ රටේ හදපු අපේ රටේ විශ්වවිද්‍යාලයක පහසුකම් පාවිච්චි කල්ලා වෛද්‍යවරුන් වෙන්න අවස්ථාව තියෙන්න්නත් දේශය සිසුන්ට අවස්ථාව නොලබීම සම්බන්ධයනුත් එතන මානවිහිමික මුල්ලංගනවීමක් නැද්ද දේශ මානක උල්ලංගනීමත් තියෙනවා මොකද සිසුන් විදේශය සිසුන් වගේම දේශය සිසුනුත් දේශය සිසුන්ට අවස්ථාව දැබෙන්ඩ ඕනේ ලංකාවේ තමන්ගේ රටේ ඉඳගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න. ඇත්තරම් බැලුවොත් අපි හැම දෙමවපියම කැමයි තමන්ගේ දරුව තමන්ගේ ඇස්පේන මානය ඉගෙන ගන්නවට ඒක තමයි බලාපොරත්තුවෙන් ඒක තමයි ඇත්තරම ලංකාව වෛද්‍ය විද්‍යාලයකට යන්න පුළන් ළමයි කොතලාවල ආරක්ෂ විද්‍යාලයට යවන්නේ. අපි ඒ අපි විටරට යවන අපිට යවන්න පුලන් රටවල් කීපේ තියෙන අපි ඉස්සරහරිය බෙලරුස්වලට ඊට පස්සේ යුක්‍රේන් වලට ඇරිය රුසියාවලට ඇරිය ඊට පස්සේ අයනතින නේපාලි තියනවා බංගලාදේශය තියනවා එතකොට පාකිස්ාන තින ඔය රටවල්ල හැම රටකම වාර්ගික ප්‍රශ්න තියනවා දේශපාලනික ප්‍රශ්න තියනවා යුද්ධ තියනවා. එතකොට අපේ දරුව අපි යවන්නේ යුද්ධ තියෙන වාර්ගික ප්‍රශ්න තියෙන මොක්හරි ගැටලු තියන රටවල්ලට අපිට යවපු රටවල් යවපු වෙලා විඳන් අපේ හිතේ බයක් ඇතිවෙන මොකද මේ දරුවන්ට වෙන්න කියලා. එතකොට ඒ දරුවන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකුත් එතන ඇතිවෙනයකොට ආරක්ෂ මට මතකයි මේ ළඟද යුක්‍රේන් යුද්ධ කාලෙද අපේ රටගේ වෛද්‍ය ශිෂ්‍යෝ කීප දෙනෙක් රුසියානු හමුදාවටම දැඩි වදබන්ධයෙන් ලක්ුණා. ඒවලාව රජයන් නිශබ්ද හිටිය. නමුත් එවැනි සිද්ධීන් තියෙද්දි අපි හිතාදාගෙන කොහොමද එවන් රටකට යවන්නේ මකද මෙතන අවස්ථාවක් තියෙද්දී අවස්ථාව උන්ට අහිමි කරවලදම අපි ඔවුන්ගේ ජීවිත අවධානමට ලක් කරනවා. අනික ඉන්දියාවට ඇරියත් නේපාලට ඇරියත් බංගලාදේශට ඇරියත් පකිස්ානට ඇරියත් ඒ රට වලත් විවිධ සංස්කෘත මේ ගැටලු තියෙනවා විධ ත්‍රස්තවාදී ගැටලු තියෙන විධ ප්‍රශ්න ඉතින් අපි දැන් ඒ කියල්ලම නැතිරට කියදගෙන ඇයි අපිට අපේ දරුවන්ට පහසුකම දෙන්න බැරි. ඒක මොක්හරි ගැටලුවත් අනික ප්‍රමිතිය ගැන ගැටලුවක් ඇතිවෙන විදින මොකද ප්‍රමිතිය කියන ගත්තොත්හෙම වෛද්‍ය සභාව ප්‍රමිතිය පරීක්ෂා කරන කොතලාවල වෛද්‍ය අවසාන පරීක්ෂණය ඇති අනිත එතකොට වෛද්‍ය සභාව ඇත්තටම යුක්‍රේනයේ හරි බෙලරුස් හොලරි රුසියාව හරි එහෙම නැත්තං නේපාලය හරි බංගලාදේශය හරි එහෙම නැත්තම් පකිස්ානය හරිදින වෛද්‍ය විද්‍යාලයකට ගිහිල්ලා ඒක ප්‍රමිතිය ගැන 100% සාතිකයක් දෙන්න පුළුවන්දයකොට හැකියාවක් නෑනක දෙන්න පුළන්
ඒක ඇත්තටම ඒම දින වෛද්‍යලා සමට චීනය තින වෛද්‍ය විද්‍යාලයකට හිල්ලා මේ කොට එම හැකියාක්ති නො දෙන්න. අපි තින ප්‍රශ්නවලද අපිට හිතාගන්න පුළුවන්නේ. එහෙම ප්‍රමිතිය ගැන සාතිකයක් දෙන්න මන්නන් හිතන්න එහම සාතිකයක් දෙන්න පුළුවන් කියලා කොතලාවල වෛද්‍ය විද්‍යාලයට හැර අනික් විද්‍යාලවලට අනික් වෛද්‍ය විද්‍යාලවලට. හොදයි දැම් මේ ප්‍රශ්ය ගැන අපිට කතා කරන්න තවත් කෝන කිහිපයක්ම තියෙන. නමුත් බැලූ බැල්මට මේ විදිට දේශය සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය පීටේ දොර වැසීම පිටු පස තියෙන හේතු තේරුම් ගැනීමට අපහසුවේ සබඳෙන් විරෝධයක් දීර්ඝ කාලයක් තිීස තිබුණා. නමුත් අඩුපගානේ ඒ සම්බන්ධයෙන් වන ප්‍රමාණවත් සාකච්ඡාවකිනුත් තොරව එක විටම ගත්ත තීරණය සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන. ඒ හරහා සිසුන් පිරිසක් අසාධාරණයට ලක් වෙලා තියෙන උන්ගේ උසස් අධ්‍යාපන අයිතින් වෙනුවෙන් ඒ පිළිබඳව අදාපි කතා කරමින් සිරින මීට ප්‍රතිවිරුද්ධ මතයන් දරන ඕනෑම කෙනෙකුට මේ ගැන කතා කරන්න පුළුවන් හැබැයි එය සංවාදයක් බවට පත්වය යුතුයි ඒකාධිපති තීරණයක් බවට පත් නොවී අපි කෙටි විරාමයකට යනවා එක්මනින් යළිත් හම. Havelock City Mall, my happy place. ලංකාවේ විශාලතම මූල්‍ය සමාගමෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට දැන් ආරක්ෂාවත් ප්‍රතිලාබත් වැඩි වැඩියෙන් LOLC Finance. Babe, have you seen my white shirt? Come and get it. Zesta, the art of tea. විශේෂ නිවේදනයයි ඔබේ වාහන සිහිනේ අනුමතයි පෑම්නේශා ලීසිං ලේසියන් ලීසිං ආදරේ ප්‍රතිඵලය ඇයි නීතියේ කොලේ නැහැයි කියලා ඇයි එහෙම දාලා යන්නේ ඇයි අනාථ නිවාසයකට දරුවව බාර දෙන්නේ දරුවා මොකද්ද කළේ සඳකන් මෙසිලා පිරිමි දරා ගන්නවා කියලා තියෙනවා. දන්නවා. නමුත් ඉවසීම කියන එක තවත් මට හිතෙනවා ඒත් ආදරේ. ඒ රහසත් නොකියයිමු සමාජයට කියලා. විපුණු මලේරු මලදනීරු තාත්තික ප්‍රශ්න මොනවා තිබ්බත් අම්මා එක කලේ කොහොමද කියලා මේ හිතා ගන්න බෑ දැනුත්. සඳකි මම හේලොබ හිරු ජීවිතේ රස මුසුතැන් සුසාර වන ජීවිත ස්වර හෙට රාත්‍රී 9:00ට අද දෙරෙන 24 නාලිකාවෙන් රැට කන්න කැමති ඕනම කෑමක් අද කිල්සකෙන් කමු. ජීවිතය විඳින්න පව එක දැන් මගේ අතේ. යළිත් බික් ෆෝකස් අපි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිරින්නේ කොයි තරම් තර්කානුකූල තීරණයක්ද විශේෂයෙන්ම සමස්ත ප්‍රතිපත්තිය විදිහට ගත්තම රටේ එය මේ හෝරාවේ ගතයුතු තීරණයක්ද රටේ දියුණුව පැත්තට ගන්න තීරණයක්ද හුදෙක් මේ විශ්වවිද්‍යාලය පමණක් නෙමෙයි රටේ ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය සඳහා තියෙන අයිතිය ප්‍රමිතිගත අධ්‍යාපනයකින් යුතුව ලබාදීම උදුරාගන්නට කිසිම වෙනත් අරමුණකින් කටයුතු කරන පිරිසකට හැකියාව නොලැබී යුතුයි කියන ස්ථාවරයේ සිටිවින් සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ශාන්තය හෙටියාරච්චි මහත්මයාටමයි යළිත් යොමු වෙනවා. දැන් කොතලාවල වෛද්‍ය පීඨය ගැන කතා කරද්දී අපිට පේන්න තියෙන ගමන් වැරදි නම් නිවැරදි කරන්න මෙතන රෝහලකුත් තියෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් සීමාවාසික පුහුණුව සඳහා සිසුන් ඇතුළත් කරද්දී වැඩි පහසුවක් නැද්ද ඒ විශ්වවිද්‍යාලය අයට රෝහල තුළ ඒ පුහුණුව ලබාදීමට නැත්තම් මම තතු දැනගෙන මේ අහන්නේ අනුමානයෙන් ඔබතුමාගේ. කලින්ද මෙහෙමයි. තැන් කොටලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල කියන එක හරි වැදගත්. මොකද මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් අපි වෛද්‍ය අධ්‍යාපනයේදී ඉගෙන ගන්න එකට අමතරව පුහුණුවකුත් සායනික පුහුණුකුත් අවශ්‍යයි. ඒ ඉගෙන ගන්න කාලයේදී.
දැන් එතකොට අපි පාවිච්චි කරන්නේ අපේ රටේ මිනිස්සු රෝගීන් හැටියට අපේ රෝහල්වලට එන ජනතාවගේ කැමැත්තෙන් තමයි අප පරීක්ෂා කරලා ඉගෙන ගන්න ඒ රෝග හඳුනා ගැනීම ගැන. ඉතිං පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉඳලා ඒ වගේ ඒ පුහුණුවකට එන පිරිස දෙහා බලන කෝණය අපේ රටේ ජනතාවගේ වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි මෙතනදී ඊට වඩා වෙනසක් තියෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඒගොල්ලන්ගේම රෝහල තියෙනවා. ඉතින් ඊට අමතරව මේ රාජ්‍යාංශයේ මැදිහත්වීමක් තියෙනවා. ඒ දැන් ඒ නිසා එතන ලොකු ඒ කියන්නේ අර පොසිටිව් පැත්තක් තියෙනවා. ධනාත්මක පැත්තක් තියෙනවා. වෛද්‍ය පීඨයක් හැටියට පෞද්ගලික අධ්‍යාපනය ලබා දීමට කොතලාවල වෛද්‍ය පීඨයේ තියෙන සුදුසුකම කියන කාරණේදී. ඊට අමතරව කලින්දු කී අනිත් කාරණේ සීමා වාසික ප්‍රශ්නේ. මොකද ඕක අර අමාත්‍යවරයා ඉදිරිපත් කරපු ප්‍රශ්නය ඕක. දැන් සීමා වාසික පුහුණුව කියන කාරණේදී ඇත්තටම අපි රෝහල් කීපයකට යවන්න වෙනවා. දැන් ඒක රෝහලක සීමා වාසික පුහුණුව දෙන්නට පුළුවන් යම් සීමිත පිරිසක්. ඉතින් එතනදි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහලේ යම් පිරිසකට පුළුවන් වේවි. හැබැයි ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අර අපි කලින් කතා කරා වගේම ඒක ගැටලුවක් වෙනවා නම් දැන් මේ දක්වා එහෙම නෙවෙයිනේ. දහස් ගණන්නේ මේ විදේශ ශිෂ්‍යයෝ හැටියට විදේශගත වෙලා වෙනත් වෛද්‍ය පීඨවලට ගිහිල්ලා මෙහි එන කට්ටියටත් අපි දෙන්නට ඕනනේ. ඉතින් ඒ නිසා ඇත්තට මේක අර අපි කලින් කතා කරා වගේ මේ සීමා වාසික පුහුණුව අපි බරපතල කාරණයක් හැටියට මේ අවස්ථාව ගත යුතු දෙයකුත් නෙවෙයි. වෛද්‍යතුමා අනිත් පැත්තෙන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තත් ඒ වගේම එහි ජනාධිපති අපේක්ෂකයා විදියට ඒ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් අපි ඍජුව කරපු ප්‍රශ්න කිරීම ගත්තත් එතුමාත් පැහැදිලි කරපු එක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එක තමයි පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක අවහිර කරනවා කියන ස්ථාවරය එතන තිබුණේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරය බවට පත් වනේ රාජ්‍ය නියාමනය සහ ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස සලකා බලිමින් පෞද්ගලික අධ්‍යාපනය පුළුල් කරනවා කියලා වැඩි පිරිසකට ලංකාවේ අධ්‍යාපනය ලබන්න පුළුවන් අවස්ථා හිමි කරලා දෙනවා කියලා. හැබැයි එවැනි පසුබිමක එවැනි ස්ථාවරයක තියෙද්දි මේ තීරණය පැහැදිලිවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේටත් පටහැනි බව තමයි පෙනෙන්න තියෙන්නේ. ඔබේ නිරීක්ෂණය මොකක්ද මේ පැත්තේ? ඔව් ඇත්තටම අපි දැන් ඔය පහුගිය මැතිවරණ සමයේදී ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන හැම එකක්ම අපි හැදෑරුවා. ඇත්තටම සමාජයේ විමසුමක ඉන්න පුද්ගලයන් හැටියට. ඉතින් එතකොට කලින්දු කී කාරණේ ඇත්ත. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව ඒ කාරණේ තිබුණා. ඉතින් එහෙම තියෙනකොට මං හිතන්නේ නැහැ මේ අපි යම් පුද්ගල උමනාවල් වලට ප්‍රකාශනිකුත් කිරීම හෝ පියවර ගැනීම සුදුසුයි කියන කාරණේ. මොකද එතකොට වෙන්නේ අපි මේ යන්න හදපු ගමනට රජයක් හැටියට ඒ අය යන ගමන වගේම ජනතාව කැමැත්තෙන් ඉන්න ගමනක් නම් එතනත් ඝට්ටනයක් ඇති වෙනවා. මොකද දැන් මෙතනදී අප්‍රසාදයක් මතුවීමේ ඉඩකඩක් තිබෙනවානේ මේ තීරණය උඩ මේ දැන් කීප දෙනෙක්ගේ උමනාවකට බලපෑමකට කරන ප්‍රකාශයක් වුණත් විශාල පිරිසකක් අප්‍රසාදය මතු වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තැනක් තමයි මේ තත්ත්වය. ඔබතුමාටම යමු ඇද්දි දැන් අපි බුද්ධි ගලනයක් ගැන කතා කරලා 2022 ඉඳන් තිබ්බ ආර්ථික අර්බුදයත් එක්ක බොහෝ වෘත්තිකයන් රට හැරදාලා ගියා. වෛද්‍යවරුන් අතර විශාල පිරිසක් හිටියා. දැන් රටට බුද්ධිය උත්පාදනය කිරීමේ නිර්මාණය කිරීමේ අවශ්‍යම යුගයක අපි ඉන්නේ. සඳහා අවශ්‍ය කරන පහසුකම් හැකි තරම් සලසා දීම තමයි ඒ සඳහා අවශ්‍ය කරන උපකාර කිරීම තමයි රජයේ ස්ථාවරය වෙන්න ඕනේ. එතකොට දෙමව්පියෙක් විදිහට දැන් මේ සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් ඉන්න ශිෂ්‍යයෙක්ගේ මොන වගේ පියවරද ගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න මේ ගැන මොන වගේ සාකච්ඡාවක්ද තීන්දු තීරණ ගන්න පාර්ශවත් එක්ක ඇති කරගන්න බලාපොරොත්තු වෙන මේ වෙද්දිත් ඇති කරගෙන තියෙනවා නම් ඒක මොන වගේ සාකච්ඡාවක්ද? ඇත්තටම මේ අපි කියන්න ඕනේ දැන් දෙමව්පිය හැටියට මේ විශ්වවිද්‍යාලයට යන දරුවෝ ඉන්නවනේ. දරුවෝ වෙනුවෙන් රජයේ 7-5ක මුදලක් වේදම් කරන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලයට විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලයට යන හැම දරුවෙකුටම සම්පූර්ණ වැය වෙන මුදල දෙමාපියන් දරන. එතකොට ඒක රජයට ඇත්තටම ගත්තොත් එහෙම රජයට වාර්ෂිකව සාමාන්‍යෙන් කෝටි 150ක් වගේ මුදලක් ඉතුරු වෙනවා. එතකොට ඒ මුදල රජයට ඕන්නම් වෙනත් අධ්‍යාපනකට සඳහා යොදාගන්න පුළුවන්. මොකද දෙමව්පිය අනිත් එක මේක මේ ටැක්ස් මේ රටේ මේ බද්දු ගෙවන පුද්ගලයන් තමයි මේ මුදල් යොදවන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. එතකොට රජයක් හැටියට බලන්න තියෙන එකම කාරණය තමයි අපිට මේ අපි කළ යුතු කාර්යයක්
පුද්ගලිකෝ මහජනතාව කරගන්නවා. එතකොට ඒකට බාධා කිරීමද කරන්න ඕන එහෙම නැත්තන් ඒකට තවත් උදව් කිරීමද වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තර පසේ විදේශ විනිමය දැන් මේ ආයතනයට රුපියල් වලින් දෙමවපියන් මේ බර පැන දරන්න ඇතුව දරුවන්ව වෙනත් රටකට ඇව්වෝත් මේ හොයන රුපියල් විදේශ විනිමය කල්ල වෙනත් රටවල්ලට යවන්න සිද්ධන ඒ ගැන කතාකර ඒ ගැන කතාව ඇත්තරම ලංකාවේ වසරකට ඩොල මිලියන 50ක් විතර මුදලක් විදේශී අධ්‍යාපනය වෙනුවෙන් දෙමවපිය විදන් කරනවා මේ කාලේ අර 2021 2022 මට මතකයි ඒ කාලේ විදේශවිනිමය අර්බුදයක් තිබ්බ ලංකාවේ. ඒ වෙලාවේ දෙමවපිය කළේ මොකද්ද? තමන්ගේ විදේශ රටවල වැඩ කරන මිතුරන්ට පණිවිඩ යවලා ඔවුන්ට ලංකාවෙන් සල්ලි දෙන්නම් කියලා ඒ පුද්ගලයන් ලව්ව එහෙන් තම දරුවන්ට සල්ලි හරියා. මගේ මිතුරන් කීප දෙනෙක් මේකමයි කළේ. දැනුත් කරන්නේ ඒකමයි. මොකද ඒගොල්ලෝ එහෙ රැකියා කරලා ගන්න මුදලින් දරුවට මුදල් යවනවා ලංකාවේ මුදල් ලබා දෙනවා. එතකොට අපේ රටේ විදේශ මුදල් අවශ්‍යම කරන වෙලාවක අපි ඩොලර් මිලියන 50ක් හෝ 75ක් වගේ විශාල මුදලක් මේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. ඒක ඇත්තට රට දරන්න පුළුවන් මුදලක් නෙමෙයි. ඊට අමතරව අපි ලංකාවේ උගනුම ලබන ඇත්තටමගත්තොත් වෛද්‍යවරු වසරකට සාමාන්‍යෙන් 350 400 අතර පමණක් ලංකාවෙන් පිටත්තට යනවා. ඒකත් විශාල ගැටලුවන්නේ. එතකොට ඒක ගැටලුවක් ඒකත් ගැටලුවන්නේ. ඒ ගැනත් රජය කල්පනා කරන්න ඕන මොක අපි දැම් මේ ඉන්න ඇත්තරම අපිට තවත් වෛද්‍ය විද්‍යාල ඇති කරලා ප්‍රමිතියකට අනුව විදේශය සිසුනුත්තා බොහෝ ප්‍රමාණයක් මෙහගෙන්වගෙන අධ්‍යාපනය දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ තැනක. අපි එහම සිටියදී තමයි අපේ දේශය සිසුන්ටත් මේ තියෙන තැනත් අධ්‍යාපනය අහුරන්නට කටයුතු කරමින් සිට. වෛද්‍යතුම ඔබතුම දැන් අතීතයේ ඉඳං යම් අවස්ථාවන් වලදී මේ මාතෘකාවට අදාළ විවිධ ස්ථාවරයන් වල සිටිමින් කටයුතු කරපු කෙනෙක් නිසා දැන් ඔබ කතා කර 79 ඉදන් ආරම්භවිචේ රාග වෛද්‍ය පීටයට අදාළ කාරණාව සයිටම් එක ඉර්වස මේක. දැන් රටක් විදියට ගත්තම ඔබතුමා කිව්වා යුගය වෙනස් වෙලා තියෙන සමාජය වෙනස් වෙලා තියෙන. දැන් අපි චින්තන පරිවර්තනයක් කොහොමද ඇතිකරගන්නේ ඇත්තරම් ප්‍රමිතිය කියන අංක එක එය නෛතිකවීම අනිවාරෙන් සිදුවෙන්න ඕනේ ප්‍රමිතියත් තියාගෙන අපි කොහොමද පෞද්ගලික අධ්‍යාපනය පුළුල් කරන්න මේ හනමිටි විදිහට රජයේ උපාදිය පමණයි උපාදිය කියන මතේ ඉදං අපි රටක් විදියට සංවර්ධනය වෙන්න පුළුවන්ද මේ ඉලක්කවලට යන්න පුළුවන්. ඔහු ඇත්තනවා අපි වෙනස් වෙන්නට ඕන දැන්ගේ වෙනස්වීම සම්පූර්ණයෙන්ම අර අපි කියන ආකාරයට දැන් අර ප්‍රමිතියත් සමගම අපේ සමාජයේ බහුතරයකට වැඩ ගත හැකි ක්‍රමයකට අපි එන්නට ඕන. ඉතින් ඒ ක්‍රමයකට එන්න තියෙන දැන් පෞද්ගලික සසධ්‍යාපනයේ වෛද්‍ය අධ්‍යාපනය තුළ තියෙන හොඳම ක්‍රමය තමයි දැනට මතුවල තිබෙන මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය කියන කාරණේ. දැන් අපි මේක තමයි අපි පැහැදිලි කරගෙන ආවේ. ඒක ඇරෙන්නට මේ කලින්දු තව මෙහෙම දෙකුත් තියෙනවානේ. දැන් මම දන්න තව කාරණයක් කියන්නම්. දැන් අපේ රටේ විවිධ වෛද්‍ය පීඨවලට ශිෂ්‍යයන් තේරා ගන්නවානේ එක අවුරුදු වල. දැන් යාපනය වෙන්නට පුළුවන් වෙනත් දුර බැහැරේ ඒවත් දැන් තියෙනවානේ මේ ආකාරයට. දැන් හුඟක් වෙලාවට ඒ පීටවලට තෝරාගන්න ශිෂ්‍යයන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්න ඉල්ලුම් කළ අවස්ථාවක් තිබුණා. මොකද එතකොට වෙන්නේ අතන ඉඩක් හම්බ වෙනවා තව කෙනෙකුට එතනට යන්න පුළුවන් වෙනවා. ඒ ඇරෙන්නට විදේශ සිසුනුත් මේකට ගන්නවානේ. විදේශ සිසුන් ගැනීම තුළ රටට ලොකු ආදායමකුත් එනවානේ. මේ හැම එකක්ම තියෙනවා. ඉතින් ඇතම ඒ තැනට අපි යා යුතුයි. හැබැයි අර ප්‍රමිතිය කියන එකත් එක්ක රාජ්‍ය නියාමනයක් කියන එක අවශ්‍ය වෙනවා. මොකද පෞද්ගලික අංශයේ කීප දෙනෙකුගේ බලපෑමට යම් දේවල් කරන්න ගියොත් අපි ඒක උදාහරණ හැටියට අපි අත්දැකීම් හැටියට දැක්කනේ මීට අවස්ථා දෙකේදීම සයිටම් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයත් එක්කත් වගේම ඊට වැඩි බරපතලාකාරයට අපිට කාරණා කියන්න කියොත් ගොඩක් දේවල් තියෙනවා මෙතන මේකම මතු කරන්නේ. වෙනම සංවාදයක් දැන් ඇත්තටම ඒකට අපි මූලික වෙච්ච 4-5 දෙනා හැටියට අපි හැමෝටම ජීවිත තර්ජනයක් දානවා. ඇත්තටම අපිට ඇතැම් කාලවල අතුරුදහන් වෙලා ඉන්නට වුණා. ඉතින් ඒ තරම් කැපවීම කරලා තමයි අපි දැන් අපි මෙතනද මේ සාධාරණයත් එක ඉන්නේ. වෛද්‍යතුමා දැන් අනිත් එක කැඩෙට් සිසුන්ට අවශ්‍ය බඳවා ගැනීම කල්ලා ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය වෛද්‍යවරු ටික නිර්මාණය කරන අනිත් පැත්තෙන් විදේශීය සිසුන් බඳවා ගන්න. නමුත් මේක විශාල ආයෝජනයක් මේ ආරක්ෂක විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය
ඒ ආයෝජනය අපතේයාමක් සිද්ධ වෙන්න ඇදකද යටිතල පහසුකම් තියෙන දැවන්ත විදියට නිර්මාණය වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ අපි අපතේ ඇවීමක් වෙන්න ඇද මේ විදි දේශය සිසුන්ට ඉඩ ඇහිරීමතු අනිවාරය මොක දැන් ඇත්තටම දැ මෙහම දෙකුත් තියෙනවානේ ඔය දේශසිසුන් විදේශසිසු වෙන පුළුවන් කැඩෙට් නිල්ධාරින් හැටියට බඳව ගන්න සිසු වෙන්න පුළුවන්. මොක කැඩෙට් නිල්ධාරින් හැටියට බඳව ගන්න සිසුන් ගනුත් ඒ හමුදා සේවයට වෙන්නේ ලොකු සේවයක්නේ අනිවාරම. මොකද එතන බර්පතල ගැටලුවක් තිබුණු නිසා තමයි දෙදස් නමේදී ඔය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ඒ පටන් ගන්න ආරක්ෂවට ආරක්ෂක ලේකම්වර හැටියට හිටපු ගොටාබේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරගේ මැදිහත්වීමත් එක්ක තමයි. ඇත මෙතනදී මහාචාර කාලපොන්සේක ලොකු කාරයක් කර මොකද මහාචාර කාලපොන්සේක තමයි එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සභාපතිවරයා. ඇතැම් බොහොම සාධාරණව මොකද මම් දන්නවා ඒ මොකද එතුමා මාත් එක්කත් බොහොම සමීප කටයුතු කළ ආචාරවරෙක් නිසා ඒ කැපවීම හා මේ නියාමනය හරිතැනකට ගෙනියාම කියන කාරණය ගැන සංවාද ගොඩක් ගොඩ නැගුණ අපත් සමගේ කාලයේද. ඒ නිසා මන් දන්නවා මේක බොහොම සාධාරණ ක්‍රමදයකට මෙතන පටන් ගැනීමති වුණා කියන එක. ඉතින් එතකොට දැන් බලන්නට ඕනේ දැන් ඇතනම දැන් මේක හොඳ සංවර්ධනය වෙලා තිබෙන ආයතනයක් මේක බොහෝ පහසුකම් තිබෙන තව ඉදිරියටත් වැඩි පහසුකම් දියුණු වෙන තැනක් රජයට බරක් වෙන්නේ නැති තැනක්. ඉතින් එතනදී මේ කාරණය රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට විදේශ ශිෂ්‍යයෙන් පවා ගත හැකි තැනක්. ඉතින් අපි එතනති බොහොම සාධාරණව කල්පනා කළ යුතුයි කියන තැන අපි නවා. කලද මේකට තවකොටසක් එකතු කරන්න ඇත්තටම කොතලාවල විශ්වවිද්‍යාලය අපි දන්නා තරම රුපියල් බිලියන 32ක ණයක් කරන්තියන බැංකුවල ඒ බැංකුවලින් ඒ ණය අරගෙන ජාතික තිරකිරීම බැංකුවෙන් බාණ්ඩාගාරය ඇප වෙලා එතකොට යම්කිසි විදිහකින් වෛද්‍ය පාටමාලාව නැවත්තුවත් රුපියල් බිලියන 3.2ක් වාර්ෂිකව නැතිවෙනවා. එතකොට ණයගෙවන්නේ කොහොමද? එතකොට ඒකත් වෙන්නේ රාජ්‍ය බාණ්ඩාගාරයකට තවත් බරක් වෙනවා. දැන් මේ රජයට තියෙන ණය ප්‍රමාණය තවත් වැඩි වෙනවනේ. එතකොට ඒක ගෙවාගෙන යන්න පුළුවන්. ඇත්තටම මේ පුද්ගලික අපි කියන්න පුද්ගලික වෛද්‍ය නැත්තම් දැන් මේක නවත්තලා මේ ණය ගෙවන්නේ කොහොමද කියලාත් ගන්න තීරණය ගන්න අය පැහැදිලිව තේරුම් ගන්නත් ඕන. අනික මේක මිනිස්සුන්ට අවශ්‍ය පාඨමාලා දාන්න ඕනේ මිනිස්සු එන්න. අනවශ්‍ය පාඨමාලා දැම්මොත් මිනිස්සු එන්නේ නැහැ නේ. දැන් මිනිස්සුන්ට ඒ කාලයට අවශ්‍ය කාලීන පාඨමාලාවක් තමයි වෛද්‍ය පාඨමාලාව කියන එක තමයි ඉල්ලුමක් තියෙන්නේ. ඉල්ලුම තියෙන පාඨමාලා දාන්න වෙනත් පාඨමාලා දැම්මයි කියලා මිනිස්සු එන්නේ නැහැ මේකට. මොකද ඔය යම් කිසියකින් ඔය නිරීක්ෂණය විදිහට පිරිසක් බල කරනවා නම් පොළඹවනවා නම් මේ පිරිස බදවා ගන්න එපා කියලා ඒ අය ඒ මිලියන 33,000 ණය ගෙවන්න ගොමර උදව් කරන්න සිද්ධ වෙනවා. අපි තව කෙටි විරාමයකට යනවා ඉක්මනින් යලිත් ආවෙ. Sterling Steels ලොවම පිළිගත් සෙවිලි විසඳුම. Sterling Steels ලොවම පිළිගත් සෙවිලි විසඳුම. Off-road. Classic. Modification. We gotta go big or go home. We're down to the gold. Never been a better time. Auto Show. Vehicle Hub on Ava Verona 24. Babe, have you seen my white shirt? Come and get it. Zesta, the art of tea. අඩු නැති වෙඩි සද්ද. SM අත්අඩංගුවට. ඉන්දියාවෙන් ආසකකරුවෝ
ගම නගන ප්‍රජාශක්ති වතුරේ යන දරුවෝ වටලන කසිප්පු ට්‍රම්ප් ගහන බද්ද අද සිට එලියට ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු අනතුරකින් මරුට අද දෙරන දහවල් 12ට රෑට කන්න කැමති ඕනම කෑමක් අද කීල්සකෙන් කමු. ජීවිතය විඳින්න පව එක දැන් මගේ අතේ. යළිත් බික් ෆෝකස් අපේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීමේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ. අපි මේ පසුබිම ගැන සාකච්ඡා කරා බොහෝ දේ. අපි සාකච්ඡාවේ අවසාන කොටසට අවතීර්ණ වෙන්නේ. මම යොමු වෙනවා නීතිඥ ඉන්දකී බුල්පිටියේ මහත්මයාට. දැන් ඇත්තටම සිසුන් කොපමණ ප්‍රමාණයක් දේශීය සිසුන් අයදුම් කරන්නේ නැති පසුබිමක වාර්ෂිකව මේ පාඨමාලාව සඳහා ඉදිරිපත් වෙනවාද කියලා යම් කිසි අදහසක් ඔබතුමාලට තියෙනවද මේ සම්බන්ධ තොරතුරු හොයන අය විදිහට මේ වෙද්දී වාර්ෂිකව කොපමණ පිරිසක් ඒද විදේශීය සිසුන් කොපමණ පිරිසක් ඒද? ඇත්තටම දේශීය වශයෙන් ඔෆිසර් කැඩට්ලා කියන කොටසනේ ගත්තේ. ඒගොල්ලෝ උපරිම වශයෙන් 7 දෙනෙක් හෝ 8 දෙනෙක්. එතකොට අපි දන්න තරම් විදේශීය සිසුන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තමයි ඉඳලා තියෙන්නේ. ඊට වඩා පිරිසක් ඇවිල්ලා නැහැ. නමුත් අපි කියන්නේ මේ වගේ විශ්වවිද්‍යාලයක දේශීය සිසුන් බඳවා ගැනීම තුළින් ඒ විශ්වවිද්‍යාල ප්‍රමිතිය ඉහළ යනවා. සහ සඳහා තියෙන ආකර්ෂණය සන්නාමය ඉහළනවා. එතකොට විදේශීය සිසුන් එම විශ්වවිද්‍යාලයට එන්න පුළුවන්. අනිත් කාරණය තමයි විශ්වවිද්‍යාලයක් ගත්තාම මම ලංකාවේ දැකපු විශ්වවිද්‍යාලය මේ වගේ විනයක් තියෙන විශ්වවිද්‍යාල කිසිවක් නැහැ. ඒ ළමයි ගත්තොත් ඔක්කොම ළමයි හැම පීඨයකටම වෙන වෙනම යුනිෆෝම් එකක් වෙන වෙනම ගැන ඒලාමයින්ට ඇත්තටම හොඳ විනයක් ඇතු තම ඒලම ඉන්න මුළු විශ්වවිද්‍යාලය තුළ එකන් ලංකාව එකම විශ්වවිද්‍යාලය රැග්ග නැති. කවුරල් දරුවෙක් අපිට බයනතු යවන්න පුළ මේ විශ්වවිද්‍යා රැග එකක් නෑ කියන එක ස්තිරව කියන්න පුළුවන්. අනික එතකොට ඉතා විශාල විනයක් තියෙනවා. එතකොට ඊට අමතරව රැග්කිරීමගේ දැන් අපි ඇවොත් විශ්වවිද්‍යාල පද්ධති හැවොත් ඕනෑම කෙනෙක් විශ්වවිද්‍යාලයන් ළමෙක් භීතියට පත්වෙලා යන්නේ. පළවෙනි මාස දෙකේ යන්නේ ඒළමයි ජීවිතයත් මරණ අතර සටනක් වගේ තමයි යන්නේ. ගක් අය ගැන නොයන පැත්තත් තමයි කටයුතු කරන්න දැන් ගොඩක් ළමයි සාමාන්‍ය සාම්පදායක විශ්වවිද්‍යාලයට වුණත් කියන්නේ මං කොතලාවල මෙඩිකල් එකට යන්නම් මොකද සල්ලි වේදන්වීම නෙමෙයි තියෙන්නේ අපේ දරුවෝ අපහරණයට ලක්වීම වැළැක්වීමන්න ගෙන්නේ. ඔව්. එතකොට ඒ තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයක් නැති එකම විශ්වවිද්‍යාලය. ඒකින්ද අපිට ඒ ගැන එතකොට එහෙම තියෙන විශ්වවිද්‍යාලයක කෙටිකාලයක් ඇතුොද ම හිතන විදේශය ශිෂ්‍යන්ගෙත් අවධානය යොමුවෙන්න පුළුවන් දේශය සිසුන් සෑහන ගානක් ඉන්නකොට. එමට දේශ සිසුන් ඉවත් කරලා කැඩෙට් ඔෆිසර්ස් ලයි ඒ කීප දෙනෙක් අතර කරලා විදේශ සිසුන්ට මේ විශ්වවිද්‍යාල ඇරිය කල විදේශ කිසිවක් එන්න. මොක දහදනෙක් ඉන්න ගන්න ඉන්න මෙඩිකල් කොලෙජ්යකට එකොලොස්වනි හැට විදේශ ශිෂ්‍ය එන්න කැමතිනෑ. නමුත් 350ක් ඉන්න විශ්වවිද්‍යාල ඉගෙනගන්න වෛද්‍ය පීටයකට විදේශ ශිෂ්‍යයක් හැට එක්නෙක් දෙන්නෙක් හරි දත 10-15 දෙනෙක් එකතුවෙන්න කැමති. මොකදේකොල්ල දන්නවා විශාල පිසක් ඉගෙන ගන්නවා ගැන මේ විශ්වවිද්‍යාල යම්කිසි ප්‍රමිතියක් තියනවා. යම්කිසි වැඩ පිළිවෙලක් තියෙනවා. මේ විද්‍යාල ඉගෙන්වීම හොඳයි. මේක යම්කිසි ආකාර කීර්තියක් තියනවා සන්නාමයක් තියනවා. ඒකින්ද එන්න පුළුවන් කෙනෙක තමයි මටනම් අපේ අදහස. වෛද්‍යතුමා දැන් අවසාන වශයෙන්. මෙතනින් එහාට මේ කාරණාව කොතන්ටද ගෙනියන්නේ කැන මේක ඉතාම් වැදගත් කියන කාරණාව පැහැදිලි. දැන් මේ අයිතිය රැකගන්න දරුවන් වෙනුවෙන් අනාගතයේදී. මොන වගේ පියවර ගන්න බලාපොරොත්තු වෙන අදබතුමාලා. ඇත්තම දැන් අපි දැන් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක මේ ප්‍රශ්නයට උත්තර හොයන්න දශක 4 මේ ගෙවිගෙන යන්නේ අපේ ජීවිතේ. දැන් එතනදී අපි අනිවාර්යයෙන්ම මේ විය යුතු වෙනස් වෙනුවෙන් පෙනී සිටිනවා අපේ කණ්ඩායමම. දැන් අපේ කණ්ඩායම කියනකොට 78-77 හමුණු අපි කීප දෙනා මේ ප්‍රශ්නයත් එක්ක තවමත් අපි වෙනසක් නැතුව මේ වෙනස්කමත් එක්ක රට හරි තැනකට යා යුතුයි මේ අධ්‍යාපන ක්‍රමයක් එක්ක කියන කාරණය තැන
ඉන්නවා. මාචාරාතුල සුමතිපාල මහත්මයාත් ඒ ස්ථාවරයේ ඉන්නවා මම දන්නවා. මාචාරාතුල සුමතිපාල වගේම දැන් ඒකම අපිත් එක්ක වැඩ කරපු අනිත් ඒ කාලේ වෛද්‍ය නිහාල් අබේසිංහ මහත්මයා උනත් ඔය කණ්ඩායම එතුමා ඉන්න ස්ථාවරය මොකක්ද කියලා මම අහන්නේ නැහැ ඔබතුමාගේ මිතුරෙක් නිසා මොකද නැත්නම් වෙන ප්‍රශ්නයකට යනවා. මොකද එතන අර දේශපාලන නායකත්වයත් එක්ක ඉන්නකොට අපිට වගේ නිදහසේ කතා කිරීමේ අපහසුතාවක් තියෙනවා. අයිතිය අහිමි වෙනවා. ඒ වුණාට මම හිතනවා දැන් ඒ ස්ථාවරේ මේ හැමෝම ඉන්නවා කියන කාරණය. මොකද අපි දන්නවා මේ වෙච්ච වෙනසත් එක්ක දැන් මේ දක්වා ආපු පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන තැනේදී කොතලාවල එක පීටේ දක්වා වෙනස් වුණු ආකාරය ගැන අපේ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අවබෝධයත් එක්ක අපට යමක් සාතික වෙන්නට පුළුවන් එවැනි තැනක් අවශ්‍යයි කියන කාරණයට. ඉතින් මේ කාරණයත් එක්කම ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමය වගේම අපේ රටේ තියෙන ප්‍රතිපත්ති රාමුව යම් ස්තිර තැනකට එන්න ඕන. කවුරු හරි කිව්වට බලපෑමක් කරාට එක්කෙනෙක් ඒ වෙලාවේ හිතිච්ච දෙයක් කිව්වට කිසියම් හරි අවබෝධකින් නැතුව එතනට නතු වෙලා යම් ප්‍රකාශනිකුත් කිරීම කියන කාරණයෙන් අපි ගැලවෙන්නට නම් ඕන. මේ ප්‍රකාශනිකුත් කිරීම තුළනේ ඇත්තටම අපි මේ ගැටලුවකට යන්නේ. මේ රාජ්‍ය ප්‍රතිපත්තියක් තියෙන රටකට. එතකොට ඇත්තටම දැන් විහිළුවකට ලක් වෙනවා කියන කාරණය මේ රජය කරගෙන යන අයත් ඊට වැඩි තේරුම් ගන්නට ඕන. මොකද මිනිස්සු ඇත්තටම මොන ආකාරයකට වුණත් මේ රජයට විශාල බලයක් ලබා දුන්නේ යම් බලාපොරොත්තුවක් ඇතුවනේ. හැබැයි යම් අවස්ථාවලදී මෙවැනි ප්‍රකාශ මතුවීම් තුළ ඔවුනුත් විහිළුවට ලක්වීමක් අප්‍රසාදයට ලක්වීමක් වෙනවා කියන කාරණේ තේරුම් ගන්න ඕන රජයක් හැටියට උනත්. ඉතින් අපි හිතනවා ඒක වෙන්නට ඕන කියන කාරණේ. ඒ වගේම අප දරන අදහස් වෙනුවෙන් අපි ඉදිරියටත් පෙනී ඉන්නවා. කලින් වශයෙන් කියන්න තියෙන්නේ අපි ඇත්තටම ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා පියෙක් හැටියට කල්පනා කළා මේ ළඟදී ඇත්තටම මේ සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා. ඒ කියන්නේ නඩු පවරන්නත් දින කිහිපයකට පෙර කමිටුවක් පත් කළ කමිටු වාර්තාවක් පිළිබඳ කැඳවලා තියෙනවා. එතකොට එතුමා ඇත්තටම අපි දන්නවා ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියෙනවා. ලංකාව ජනතාව හැටියට දෙමව්පියන්ට අපිටත් විශ්වාසයක් තියෙනවා. එතුමා හරි තීරණය ගනී කියලා. එතුමාට කමිටුවේ වාර්තාවක් ලැබිලත් ඇති සමහයට දැන් ඒ කමිටුවේ වාර්තාව අනුව එතුමා නිවැරදි තීරණය ගනී කළ. මොකද එතුමා මේ ලංකාවට ඉදිරිපත් කළා ලංකාව පෙරලි කරන්න පුළුවන් එතුමාගේ මැනිෆෙස්ටෝ එක. ඒ මැනිෆෙස්ටෝ එක අනුව කටයුතු කරලා අධ්‍යාපනය තවදුරටත් හිර කරන්න නැතුව නිදහස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියන නාමයෙන් ලංකාව අධ්‍යාපන ඉදිරිට අරංයක අපි බලාපොරොත්තුවනවා. හොදයි බෙහිවින්ම සූතියන්තය ඔබ දෙපලටම අද සහවාග වුණට ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබඳ අපි කතා කරේ. මොකද රිජුවම මේ අවස්ථාවේ ඔබේ ජීවිතයට මේ ප්‍රශ්නය බලපාන් නැතිවෙන්නට පුළුවන් හැබැ රටේ සියලුම දේ පිළිබඳව ඔහම සවිඤ්ඥානිකව සිටියයුතුයි පුරවැසියන් විදිට. මොකද ඔබේ අනාගතයේදී මේ වෛද්‍ය විද්‍යාලය ඔබේ දරුවෙක්ට අවශ්‍ය වෙන්නට පුළුවන් අනාගතයේ රටේ දරුවන්ට අවශ්‍ය වෙන්නට පුළුවන්. එනිසා මේ ප්‍රතිපත්ති පිළිබඳව ඉතාම දැඩිව විමසිල්ලෙන් සිටීම පුරවැසියන් විදිට අපි කළ යුතුයි. ඒ විදියට සිටීමේදී ඔබට මේ නීති අනපනත් ඉතිහාසය සෑමවිටම කියවමින් අවබෝධයක ඉන්නට වේලාව නෑ ඔබේ කාර්ය බහුල ජීවිතයත් එක්ක. එනිසා තමයි අපි මේ කාලීන වශයෙන් වැදගත් මාතෘකා මේ විදිට අධ්‍යයනයක ඉන්න පිරිසක් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ පිළිබඳව ඔබටත් හොඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින්. බෙවින්ම ස්තුතියන්තයන ඒ සමගින් අදට අපි සංවාධයෙන් සමගන්න එටත් හමම සුපුරු දෙලාවට ඔබට සුබදවසන. ස්ටර්ලින් ස්ටීල්ස් ලොවම පිළිගත් සෙවිලි විසඳුම. ස්ටර්ලින් ස්ටීල්ස් ලොවම පිළිගත්